ජපානයට එන්න මුලින්ම හේතු වුණේ ලංකාවේ ග්‍රේඩ් 5 6 වගේ ඉද්දී මම රූපවාහිනී නාලිකාවේ විකාශන වුණ ඔෂීන් කියන ටෙලි ඩ්‍රාමා එක බලලා මං හිතන්නේ ගොඩක් අය ඔෂීන් කියන ඩ්‍රාමා එක බලලා ලංකාවට ආපු අය ගොඩක් ඉන්නවා කියලා හිතනවා. ඒ ඩ්‍රාමා එක බලලා මං ඒ කාලෙම මගේ කැමැතිම ෆේවරිට්ම කන්ට්‍රි එක උනේ ජපාන්. ඊට පස්සේ මම ඕලවලදී ජැපනීස් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ ලෙවල්වලදීත් වැඩිදුර ජැපනීස් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න පටන් ගත්තා. ඒ අතරතුර ඒ ක්ලාසස් වලදී සෙන්සෙලා අපිට උගන්වන ජපානය පිළිබඳ තියෙන කල්චරල් දේවල්, එයාලගේ පොලයිට්නස් එක, රූල්ස්, ඒ වගේ දේවල් අහලා මට හිතුණා මං කවදා හරි ජපන් ගිහිල්ලා ඒ ජපානයේ කල්චර් එක ඇත්තටම බලලා තව ඉගෙනගෙන ජපානයේ හොඳ රැකියාවක් කරන්න ඕන කියලා. ඒක නිසා තමයි මම 2022 ඔක්තෝබර් ඉන්ටේක් එකේදී ජපානයට එන්න තීරණය කළේ. මම සුන්දායි හෝරිත්සු කේසයි බිජිනෙසු කරෙච්චි තෝරගන්න තීරණය කරපු හේතුව දැන් කියන්නම්. මම මුලින්ම කිව්වා වගේම 2022 ඔක්තෝබර් ඉන්ටේක් එකේදී නිහොංගු ගක්කෝ ගිහිල්ලා ඊට පස්සේ අවුරුදු එකමාරක් නිහොංගු ගක්කෝ එක ඉගෙනගෙන මට ඊට පස්සේ වැඩිදුර අධ්‍යාපනය සඳහා සෙන්මෝන් ගක්කෝ එකක් තෝරගන්න උවමනාව තිබ්බා. එතකොට මම ඉගෙන ගන්න අවශ්‍ය වුණ ෆීල්ඩ් එක තමයි ඉකොනොමික් මාකටිං බිස්නස් ෆීල්ඩ් එකෙන්. එතකොට ඒ කාලෙදී සෙන්මෝන් ගක්කෝ හොයද්දී හැම ළමයෙක්ටම වගේ කොයි සෙන්මෝන් ගක්කෝ එක හොඳයිද කියලා හැමෝටම වගේ ඒ කාලේ පොඩ්ඩක් ප්‍රශ්න තියෙනවා කියලා මම හිතනවා. ඒ කාලෙදී මට හිතුණා මට විතරක් නෙමෙයි ගොඩක් අය මට රෙකමන්ඩ් කරපු සෙන්මෝන් ගක්කෝ එකක් තමයි මේ සුන්දායි හෝරිත්සු කේසයි බිජිනෙසු කරෙච්චි කියන සෙන්මෝන් ගක්කෝ එක. එතකොට මම ඒ රෙකමන්ඩ් කරපු නිසාම මේ සෙන්මෝන් ගක්කෝ එකේ ඕපන් කැම්පස් එකට සහභාගී වෙලා බැලුවා. ඕපන් කැම්පස් එකේ දවසෙත් ඇවිල්ලා මට සෙන්සෙලාද මේ ස්කෝලේ ඉන්න ස්ටාෆ් එකේ අයත් ගොඩක්ම සුහදශීලීව කතා කරා. ඒකෙත් මට හොඳ ඉමේජ් එකක් හම්බුණා මේ ස්කෝලේ ගොඩක් හොඳයි කියලා. ඒ වගේම තමයි ස්කෝලේදී අපිට මාකටිං ඉකොනොමික් ඒ ෆීල්ඩ් එකට අමතරව ගොඩක්ම ජැපනීස් ලැන්ග්වේජ් එකත් හදනවා. ඒ වගේම ඉස්සරහට ඔයා කොහොමද රැකියාවක් කරද්දී ඒ අවශ්‍ය මාර්ගය කොයි වගේද, ඊට අවශ්‍ය සුදුසුකම් සපුරාලන්නේ කොහොමද, ඒ හැමදේම මේ සෙන්මෝන් ගක්කෝ එකෙන් අපිට ලබා දෙනවා. ඒ නිසා මම දැන් මේ ඉස්කෝලේ සෙකන්ඩ් ඉයර් එකේ ඉන්නේ. මම ලබන අවුරුද්දේ මාර්ච්වලදී මේකෙන් ග්‍රැජුවේට් වෙන්න කලින් අපි රැකියාවක් හොයමින් ඉන්න කාලය තමයි මේ. මට ගක්කෝ එකෙන් ලැබුණ ඒ ගොඩක් සපෝට් එක නිසාම මේ වෙද්දි මට රැකියාවක් සොයාගන්න පුළුවන් වුණා. එහෙම තමයි මම මේ ඉස්කෝලේ හොයාගන්න මේ ඉස්කෝලේට එන්න තීරණය කළේ. සෙන්මෝන් ගක්කෝ එකේ මම ගොඩක්ම ආස සබ්ජෙක්ට් එක තමයි මාකටිං සබ්ජෙක්ට් එක. ඒකෙදි ගොඩක් අපිට පතේ දැනුමට අමතරව ප්‍රැක්ටිකලි ගෲප් ප්‍රසන්ටේෂන් වගේ දේවලුත් තියෙනවා. ඒ වගේම මම අකමැති කියනවට වඩා අමාරු සබ්ජෙක්ට් එක තමයි සෝෂල් කරන්ට් ඇෆෙයාර්ස් කියන සබ්ජෙක්ට් එක. ඒක පොඩ්ඩක් අර ජැපනීස් හිස්ටරි එක, ඉකොනොමික්, පොලිටිකල් පැත්ත ගැන ගොඩක් කතා කරන නිසා පොඩ්ඩක් විතර අමාරුයි. හැබැයි මහන්සිලා ඉගෙන ගත්තොත් ඒකත් ගොඩක්ම විනෝදජනකව ඉගෙන ගන්න පුළුවන් කියලා හිතනවා. මම ජපානයට ඇවිල්ලා මේ වෙද්දි ගොඩක් එක්ස්පීරියන්ස් ලබලා තියෙනවා. දැන් අවුරුදු දෙකමාරක් විතර වෙනවා. මේ වෙද්දි මට ගොඩක් හොඳ දේවල් වගේම නරක දේවල් ලැබිලා තියෙනවා. ඒතකොට මම හිතන්නේ මට මෙච්චර කල් ලැබුණ එක්ස්පීරියන්ස් වලින් මට ඒ කියන්නේ අපි මෙහෙට එන්නේ තනියෙන් අම්මලා තාත්තලා නැතුව. ඒ වුණාට ඉස්කෝලේ ඉන්න සෙන්සෙලා එක රටවල් වල යාළුවෝ හම්බෙන්න ලැබුණා. ඒ හැමදේම ගොඩක් විනෝදජනකයි. ඒවා ගොඩක් වටින එක්ස්පීරියන්ස් කියලා මම හිතනවා. ඒ වගේම අපිට ජපානයේදී ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. මෙයාලා ඒ වෙලාවට වැඩ කරන ඒවා, එයාලගේ කල්චරල් දේවල්
බස් එකට නගින්න ඕනත් කොහොමද පොලිමේ ඉන්න ඕන ඒ හැමදේම අපි ගොඩක් දේවල් ජපානයේදී ඉගෙන ගන්නවා ලංකාවේ දකින්න නොලබෙන දේවල්. ඒක නිසා මම හිතනවා ජපානයට එන අයට මේ වගේ හොඳ දේවල් ගොඩක් ලබා ගන්න පුළුවන් කියලා. මම ජපානයට ඇවිල්ලා ඔයාලා හොඳ දේවල් වගේම ගොඩක්ම එක එක අර අපි කියන්නේ ගොඩක්ම වැටෙන තැන් ඒ වගේ දේවලුත් එනවා. සක්සස් එක වගේම අනිත් පැත්තත් හම්බෙනවා. මුල් කාලේදී ජපානයට ආවම ඕන කෙනෙක්ට මේ කල්චර් එකට හැඩ ගැහෙන්න කියන භාෂාව එහෙම ඔයාලට තේරෙන්නේ නැතිව එහෙම යනවා. ඒ හැමදේම ගොඩක් මුල් කාලේදී අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම අපි මේ තනියෙන් එන්නේ අම්මලා තාත්තලා නැතුව. එතකොට අපි හැමදේම ඉස්කෝලේ වැඩ කටයුතු වගේම පාර්ට් ටයිම් එක වගේම ඒ වගේම අපි ගෙවල් කුලී ගෙවන මේ හැමදේම ගානට බැලන්ස් කරගෙන යන්න ඕන. ඒක නිසා මුල් කාලේදී ගොඩක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඉස්කෝලේ කාලේ කොහොම හරි මහන්සිලා වැඩ කරාම පස්සේ ඔයාලට ජපානය ගොඩක් හොඳ රටක් වෙනවා. ඒක නිසා ඒ හැමදේම මහන්සි වෙලා එන්න අයට මම කියන්නේ මහන්සි වෙලා වැඩ කරන්න. මහන්සි වෙන තරමට ජපානය ගොඩක් සුන්දර රටක් වෙනවා. මගේ ඉස්සරහා ප්ලෑන්ස් තමයි මම දැන් සෙම්මෝංගක් ඔයගේ සෙකන්ඩ් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්. ඒක නිසා මම දැන් ලබනවෝදේ මාර්ච්වල මේක ග්‍රැජුවේට් වෙන්න නිසා දැන්ටමත් මම මේක කම්පැනි එකක ඒ කම්පැනි එකක් හම්බෙලා තියෙන්නේ. ඒක නිසා මගේ දැන්ට තියෙන බලාපොරොත්තු තමයි ඒ කම්පැනියේ වැඩ මම මේකේ ඩිප්ලෝමා මේක ඉවරුනන් පස්සේ කම්පැනියට ඇතුල් වුණාන් පස්සේ ඒ දේවල් හරියට කරගන්න ඕන. රැකියාව පැත්තෙන් ඉස්සරහටම යන්න බලාපොරොත්තු වෙනවා. ඊට අවශ්‍ය ක්වොලිෆිකේෂන් එක්සෑම් ඒවා මේ හැමදේම හදාගන්න මම මහන්සි වෙනවා. ඒ වගේම ඉස්සරහාට ජපානයට එන්න අයට ඒ අත්‍යවශ්‍ය දේවල් වලදී උදව් කරන්නත් මම බලාපොරොත්තුෙන් ඉන්නවා. ඔයාලට මන් දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි මුලින්ම ජපානයට එන්න කලින් ලංකාවේදී ඔයාලගේ ජැපනීස් ලැන්ග්වේජ් එක හොඳට හදාගෙන තියෙන්න. මොකද ජපානයේදී ඉංග්ලිෂ් යූස් කරන්නේ නැති නිසා ඔයාලට ජපන් භාෂාව දැනුමක් නැති වුණොත් ගොඩක් අමාරු වෙනවා. ඒ නිසා අඩුම තරමේ N3 හරි N4 හරි ලෙවල් එකක් හදාගෙන තියෙන්න ඕන ජපානයේ එන්න කලින්. ආවෙන් පස්සේ ගොඩක් අය මෙහි ඉස්කෝලේ යන්න නැතුව ඉන්න අයත් ඉන්නවා හරියට. එහෙම කරන්න එපා. මොකද ඉස්කෝලේ අර අපේ ඇටෙන්ඩන්ස් ගොඩක් මෙහි ගොඩක් මේවා ස්ට්‍රික් බලනවා ජපානයේදී. මොකද ඔයා මෙහෙට එන්නේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට. එතකොට ඔයා හරියට ඉස්කෝලේ ඉගෙන ගන්නවද කියලා එයාලගේ එම්බසි එකේ මෙයාලගේ එම්බසි එකෙන් බලනවා. ඒ නිසා ඔයාලා ජපානයට ආවනම් ඉගෙන ගන්න වැඩ හරියට කරන්න. හැමදාම ඉස්කෝලේ එන්න. එහෙම ඉස්කෝලේ ඇවිල්ලා පාර්ට් ටයිම් එකත් හරියට කරගෙන මහන්සි වෙලා වැඩ කරොත් ඔයාලට හොඳ ගමනක් යන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ ඉස්කෝලේ ඉගෙන ගන්න එන අයට කවදාවත් ඉස්කෝලේ කට් කරන්න එපා. ලැන්ග්වේජ් එක හොඳට හදාගන්න. මොකද ලැන්ග්වේජ් එක නැත්තම් ජපානයේ ඇත්තටම ගොඩක් අමාරුයි. ඔයාලා මෙහෙ එන්නේ කවදා හරි හොඳ තැනකට යන්න බලාගෙන. එහෙම හොඳ තැනකට යන්න නම් මහන්සි වෙන්න ඕන. මහන්සි වෙන්නේ නැතුව කිසිම දෙයක් ලැබෙන්නේ නැති නිසා හැමෝම මහන්සි වෙලා වැඩ කරමු.